දෙක එකතු වෙලා ප්‍රතික්‍රියා කරනවා උණුසුම වැඩි වන විට අංශු ගැටෙනවා එතකොට ප්‍රතික්‍රියා වේගෙත් වැඩි වෙනවා ද්‍රාවක අඩු වන විට සංඝනය වැඩි වෙනවා වැඩි සංඝ ඇති විටදී ප්‍රතික්‍රියා වේගය වැඩි වෙනවා කැලි කුඩු වෙනකොට බඩපළය වැඩි වෙනවා එතකොට ප්‍රතික්‍රියාක හොඳින් ඇති ප්‍රතික්‍රියා වේගය වැඩි වෙනවා කැලි කුඩු වෙනකොට වර්ගඵලය වැඩි වෙනවා එතකොට ප්‍රතික්‍රියාක හොඳින් ඇති ප්‍රතික්‍රියා වේගය වැඩි වෙනවා උප්‍රේරක කියලා දෙයක් තියෙනවා ඒවා නිසා ප්‍රතික්‍රියා වේගය වැඩි වෙනවා එතුටින් ප්‍රතික්‍රියාවට ඒවා අදාළ නෑ නවත ඒවා නිදහස් යනවා ප්‍රතික්‍රියා වේගය වැඩි කරන්නේ මැදියම සරසන්නේ